යාළුවනේ කොහොමද වෙනදා වගේ අදත් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඕගොල්ලන්ට අද ගෙනල්ලා තියෙන්නේ වීඩියෝ එක වෙනස්ම වීඩියෝ එකක්. ඉතින් යාළුවනේ මගේ ගොවිපළ ඉස්සරහන් හිටියේ මගේ කුකුලෝ දෙන්නයි කිකිලියෝ දෙන්නයි. ඉතින් ඒ ටික වෙනස් වුණා. කොහොම හරි මං ගාව දැන් ඉන්නවා ඔක්කොම කුකුලෝ කිකිලියෝ ඔක්කොම 9 දෙනෙක් ඉන්නවා. ඉතින් යාළුවනේ මං ගාව හිටියේ 4 දෙනයි. මම 5 දෙනෙක් ගෙනාවා දැන්. ඔයගලන්ට පේනවා ඇති මෙතන ඉන්නවා දැති පොර කුකුලෙක්. එහා පැත්තේ යාට දාලා ඉන්න කිකිලි තමයි බුරුම කොට කිකිලියා. ඉතින් අතන එහා පැත්තේ ඔයගලන්ට ලාවට පේනවා ඇති ඇසිල් කිකිලියක් ඉන්නවා. ඉතින් මේ කට්ටියව ඇරලා තියෙන්නේ ඒ කිකිලිට කොටන හින්දා තමයි ඒක ඇතුලේ දාලා ඉන්නේ. ඒකයි දාලා ඉන්නේ. එයාගේ කුකුලා නම් එළියේ ඉන්නවා. එයා පොඩ්ඩකට වැහුවා කෑම දීලා හැම. හරි අපි බලමු මගේ ගම් සෙට් එක මොකක්ද කියලා. ඉතින් මං ඇසිල් කුකුලාවත් පෙන්නන්නම්. ඒකටත් කලින් බලන්න ඕනේ අපි ඇසිල් කිකිලිව බලලෙමු. හරි ඉතින් යාළුවනේ මේ ඉන්නේ ඇසිල් කිකිලි. පේනවනේ. එහා පැත්තේ ඌඩුවත් පේනවා. පේනවනේ අර කිකිලිත් පේනවනේ ඔයගොල්ලන්ට. අර කිකිලි වල ආවටනේ ඉස්සරහන් පේන්නේ. හරි ඉතින් යාළුවනේ කූඩුවත් අප්ඩේට් වුණා. කූඩුව තියෙන හැටි පෙන්නන්නම් මම. තට්ටු දෙකට එකක් ගැහුවා මම. තට්ටු දෙකට ගැහුවා. මේකේ ඉන්නේ ගම් කුකුළු. හරි උඩේකේ ඉන්නේ ගම් කුකුළු. ඉතින් යාළුවනේ මම ඔයගලන්ට දොරින් පෙන්නන්නම් මං කොහොමද තියන් ඉන්නේ කියලා. පේනවනේ. ඉතින් යාළුවනේ ඕගොල්ලන්ටත් මේ වගේ වතුර දාන එකක් හදාගන්න ඕනේද? එහෙනම් මං අද මේ වීඩියෝ එකේදීම අන්තිමට කියා දෙන්නම් කොහොමද කරගන්නේ කියලා. එහෙනම් අපි සෙට් එකව දැන් මේකේ නෑනේ කූඩුවේ. මං ඇරියා ඉතින් උදේම ඉතින් එක තැනක් තියෙනවා යාළුවනේ. එහෙනම් අපි ඒ කට්ටියව ඉන්න තැනට ගිහිල්ලා බලමු. හරි ඉතින් යාළුවනේ මම මේ යන ගමන් තමයි ඉන්නේ. මේ ඉන්නේ මගේ ඇසිල් කුකුලා. ඔයගොල්ලන්ට පේනවත් ඇති. මෙයා තමයි මගේ ඇසිල් කුකුලා. හොඳට හැඩ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති එකට එහා පැත්තේ දුඹුරු කිකිලියක් ඉන්නවා. මේ ලාවට පේන ඇති දුඹුරු කිකිලියක් ඉන්නවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ කුකුලන්ටම අදපු තැනක්. ඉතින් මං ඉතුරු වෙන්න කුණු ටික මෙතනට ගෙනත් දානවා. එළවලු කැබලි වගේ ඒ දේවල් එතනට ගෙනත් දානවා. ඉතින් මේගොල්ලෝ මෙතනට අවිල්ලා ඊට කනවා. අර අරයා ගස්වල කොළ කනවා. මෙතන ඉන්නවා යාළුවනේ කළු දෙන්නේ. ඉස්සලා මං ගාව හිටියේ දුඹුරු දෙන්නේ. පේනවා ඇති දුඹුරු එක්කෙනෙක් ඉන්නවා. හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඇති අන්න අර සුදු කුකුලා එක්ක හිටියා. මං ගාව කුකුලා දෙන්නෙක් හිටියනේ යාළුවනේ. ඉතින් එක කුකුලෙක් මේත් එක්ක කොටා ගන්න හින්දා මම එයාව ගිහින් දුන්නා ගෙනාපු තැනටම. එයාව ගිහින් දුන්නා. ඔයගොල්ලන්ට පේන්නේ නැතුව ඇති අනිත් කිකිලිව අර ගල උඩ ඉන්නේ. ඉතින් මේ දුඹුරු කිකිලි ඉන්නේ. මෙතන කළු දෙන්නෙක් ඉන්නවා. අර එක්කෙනෙක් මේ ඉන්නේ එක්කෙනෙක් ඕගොල්ලන්ට යාළුවනේ මෙන්න මේ විදිහට තමයි මගේ කුකුලෝ ටික ඉන්නේ. ඉතින් යාළුවනේ අදට ගිහින් එන්නම් ආයි ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මේ මගේ පුංචි ගොවිපළයි.